මේ දකින්නේ අඟුලිමහා රහතන් වහන්සේ අඟුලිමහා පිරිත දේශනා කරපු ස්ථානය. අඟුලිමාල හාමුදුරුවෝ අඟුලිමාල මහා රහතන් වහන්සේ වැඩ සිටපු ස්ථානය තමයි අප මේ දකින්නේ. අඟුලිමහා රහතන් වහන්සේ වැඩ සිටපු ස්ථානය, අඟුලිමහා පිරිත දේශනා කරපු ස්ථානය අපි මේ දකින්නේ. මහා රහතන් වහන්සේ වැඩ සිටපු ස්ථානය තමයි අඟුලිමාල මහා පිරිත දේශනා කරපු ස්ථානය. මට ඉතින් ඒ තරම්ම දන්නේ නැහැ. ඉතින් දන්න විදිහට විග්‍රහ කරනවා. මටක් තියනවා සමා වෙන්න. වෙලා තියෙන්නේ ඉතින් අපි ගෲප් එකක් එක්ක ආපුවම අපිට ඕන විදිහට වැඩ කරන්න බෑ. අපිට වාරාණසියෙන් ඉස්පතනේ මිගදායේ ධම්මචක්කම් පවත්වපු ස්ථානයට අපි ගියා. අපිට ධම්මචක්ක සූත්‍රය කියා ගන්න අපිට බැරි වුණා. අපිට වෙලාවක් නැහැ. ඒ වගේම ගීජකූට පර්වතේ අපි ගියා. අපිට එතන ආටනාටි සූත්‍රය අපිට කියා ගන්න බැරි වුණා. අපි ආටනාටි සූත්‍රය කියන්නත් දන්නවා. ධම්මචක්කම් පවත්වන සූත්‍රය කියන්නත් දන්නවා. ඒකට අපිට ඒක කරන්න බෑ. මොකද ගෲප් එකක් එක්ක ආපුවම ඒගොල්ලෝ කියන විදිහට අපිට වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒකේ බලාපොරොත්තු වෙනවා මේ සංචාරය අපි වෙනම කරන්න. එතකොට අපි ගීජකූට පර්වතයේ අපි ආටනාටි සූත්‍රය දේශනා කරනවා. ධම්මචක්කම් පවත්වන සූත්‍රය මිගදායේ අපි දන්න විදිහට දේශනා කරනවා. ඒ විතරක් නෙමෙයි අපිට හරිම කනගාටුයි වාරාණසියෙන් ඉස්පතනේ මිගදායේ තායි මිනිසුන් බුරුම චීන ජපන් ඒගොල්ලෝ ඇවිල්ලා මත දවසක් පමණ එතන ඉඳලා ඒගොල්ලෝ ධම්මචක්කම් පවත්වන සූත්‍රය හරිම දේශනා කරනවා. අපිට එහෙම කරන්න බෑ. ඒ වගේම තමයි ඉතාමත්ම දුර්ගත තැනක් ගීජකූට පර්වතයේ මුදුනට ගිහිල්ලා ඒගොල්ලෝ ධම්මචක්කම් පවත්වන සූත්‍රය දේශනා කරනවා. මේ සමා වෙන්න ආටනාටි සූත්‍රය දේශනා කරනවා. මේ අපිට මෙහෙම මට නම් ඇත්ත වශයෙන්ම මේ ගෲප් එක මෙම කට්ටියක් එක්ක ඇවිල්ලා ඇත්ත වශයෙන්ම මේ වදින පිළිවෙලක මට මදි. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ කරන විදිය නිකන් සංචාරයක් පමණයි. හැබැයි ඒකේ උපරිම ප්‍රයෝජනය තායි ජාතිකයෝ, ජපන් ජාතිකයෝ, චීන ජාතිකයෝ, ඒ විතරක් නෙමෙයි යුරෝප ජාතිකයෝ සියලු දෙනාම උපරිම ප්‍රයෝජනය ගන්නවා මේ සංචාරවලින්. අපිට ඒ වාසනාව අපිට නැහැ. ඒකයි අනිවාර්යයෙන්ම මේ දේ මම ඉෂ්ට කරනවා.